එන්න අද මම එක්ක තල්පේ The Flute Mansion කියන අලුත් හොටෙල් එක බලන්න. ඉතින් මේක තියෙන්නේ තල්පේ ලස්සන vibe එකකට ඩච් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කාලේ විදිහට හදපු ලස්සන හොටෙල් එකක් මේක. ඉතින් අපි යාළුවෝ සෙට් එකක් තමයි මේකට ජොයින් වුණේ. අපි කට්ටිය යනකොටම අපිට හොඳ view එකක් තියෙනවා මේ විදිහේ. ඒ වගේම අපි ඇතුළට යනකොටම අපිට superb welcome එකක් දුන්නා. ඉතින් මේ හොටෙල් එක ගැන කිව්වොත් මේක අලුතෙන්ම තල්පෙට ආව හොටෙල් එකක්. පේනව නේද view එක? හරිම ලස්සනයි. බීච් එක ආයෙමයි තියෙන්නේ. හොඳ බීච් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. සුපිරිම හොටෙල් එකක් විදිහට මම මේ හොටෙල් එක ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරනවා. අපි හිටපු වෙලාවේ අපිට හොඳ සර්විස් එකක් හම්බුණා. හැම දෙයකම කිසිම අඩුවක් නෑ. මෙතන view එක ගත්තොත් ඇත්තටම බීච් ලවර් කෙනෙකුට සුපිරිම ප්ලේස් එකක්. අපිට පුළුවන් මෙතන 24 hours ඉන්න. ඊපස්සේ breakfast lunch ඒ හැමදේම include වෙනවා. ඕගොල්ලන්ට අපිට මේක තමයි හම්බුන වෙල්කම් ඩ්‍රින්ක් එක. ඇත්තටම කිව්වොත් ස්ටාෆ් එක මෙතන තියෙන වයිබ් එක ඒ දේවල් මාරම සුපර්බ් ක්වොලිටි එකකින් තියෙනවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකට ඕඩර් කරේ මේ දේවල්. ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගැන කිව්වොත් ඇත්තටම ෆුඩ් නම් සුපිරි මාරම රසයි. ඒ වගේම හැම දෙම ඉන් හවුස් හදපු දේවල් තියෙන්නේ. ඉතින් චෙෆ් ගේ කෑම හරිම රහයි. හොඳට මට කෑම රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඉතින් මේ අපිට හම්බුනේ යාළුවෙක්. ඉතින් අපි යමු බලන්න කොහොමද රූම් එක කියලා. හරිම ලස්සනයි. පෙරනේ මං කිව්ව ඔයගලන්ට මේක 17 18 සියවස් වල ඔයගලන්ට තිබ්බ එක්ස්පීරියන්ස් එක ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් විදිහට ඩච් ෆීලින් එක උපරිමයටම දීලා හදපු හරිම කාම් මාරම ලස්සන හොටෙල් එකක්. රිලැක්ස් වෙන්න ඒ වගේ මාරම ලස්සනයි. ඉතින් මේ තමයි රූම් එක. රූම් එකට ගියාම දැනෙන්නේ වෙනමම කියන්නේ අපිට ගන්න පුළුවන් අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. හොඳ ස්පේෂියස් රූම්ස් තියෙනවා. වොෂ්රූම් එක ඊට පස්සේ හැමදේම හොඳට ඉඩ කඩ ඇක්ටිව හැමදේම තියෙනවා. රූම් එක ගැන කතා කරොත් හැම ෆැසිලිටි එකක්ම රූම් එකේ තිබ්බා. ඒ කියන්නේ ටී කොෆි අයන් ඊට පස්සේ අපිට ඕන කරන හැමදේම